ධනසිංහල බිස්නස් YouTube channel එකෙන් හැම වෙලේම අපි උත්සාහ කරන්නේ ලෝකේ තියෙන බිස්නස් concept කොහොමද ප්‍රායෝගිකව අපි ලංකාවට ගැලපෙන විදිහට පාවිච්චි කරන්න සහ අධ්‍යාපන ලබන සිසුයන්ටත් ඒ වගේම යුනිවර්සිටි වල ඉන්න කට්ටියටත් මේ theories කොහොමද තමුන්ගේ education කියන අධ්‍යාපන වැඩ කටයුතු වල පාවිච්චි කරන්න පුළුවන් වෙන්නේ කියන එක සම්බන්ධයෙන් පැහැදිලි කරන channel එකක් විදිහට සහ ප්‍රායෝගිකව මේ දේවල් කොහොමද පාවිච්චි කරන්න කියන එක සම්බන්ධයෙන් හැම වෙලේම දේවල් ගේන්න උත්සාහ කරන channel එකක් විදිහට තමයි තියෙන්නේ. ඉතින් මම අද තීරණය කරා ඕගොල්ලන්ට ගේන්න පැහැදිලි කරන්න මේ ළඟදී මම ඇත්තටම දැනගත්ත එක තියරි එකක් ගැන. මේක ලෝකෙම ප්‍රසිද්ධ තියරි එකක්. නමුත් ලංකාව ඇතුලේ මේක ගැන දැනුවත් වීම අඩුයි කියලා මට හිතිලා මම තීරණය කරා මේ තියරි ගැන උන්ට පොඩි පැහැදිලි කිරීමක් කරන්න සහ මේ තියරි එක කොහොමද මැනේජ්මන්ට් කළමනාකාරීත්වය පැත්තෙන් කොහොමද මේක වැදගත් වෙන්නේ කියන එක සහ ඔයා ව්‍යාපාරයක් කරන කෙනෙක් හෝ වේවා ඔයා රැකියාවක් කරන කෙනෙක් හෝ වේවා වෙන ඕනෙම කටයුත්තකට මේක පාවිච්චි කරන්න පුළුවන් තියරියක් විදියට මම හඳුනාගෙන මම ඔයගොල්ලන් තීරණය කරා මේක දන්න සිංහලෙන් බිස්නස් YouTube channel එක ඔයගොල්ලන්ට ගෙනල්ලා දෙන්න. මේ තියරි එකේ නම තමයි ඩෙඩ් හෝස් තියරි. මේ ඩෙඩ් හෝස් තියරි කියන එකෙන් පැහැදිලි කරන්න උත්සාහ කරන්නේ ප්‍රයෝජනවත් නැති දෙයකට ප්‍රොජෙක්ට් එකකට හරි ප්‍රයෝජන නැති දෙයකට කාලය මිඩංගු කරන එකෙන් වැඩක් නැහැ කියන එක සම්බන්ධයෙන් තමයි මේකෙදි පැහැදිලි කරන්නේ. මේක වසර ගණනාවකට පෙර මේගොල්ලෝ මේ ඩෙඩ් හෝස් තියරි එක පාවිච්චි කරලා තියෙන්නේ මේ අශ්වය භාවිතා කරද්දී ඇතිවන ගැටලු සම්බන්ධයෙන් පාවිච්චි කරන දෙයක් විදිහට. එතකොට මේකෙදි අඳුනගෙන තියෙනවා මේගොල්ලෝ මේ අශ්වයේ ක්‍රියාකාරීත්වය කොහොමද බලපෑම් ඇති කරන්නේ සහ මේ අශ්වයාගේ අපිට ගන්න ඕන ප්‍රයෝජන ගන්න බැරි වුණා මොකද්ද වෙන්නේ කියන එක තමයි මේ ඩෙඩ් හෝස් තියරි කියන එකෙන් මෙහන්නේ. මේක එක කොටසක් තියෙනවා ටිකක් ඕගලන්ට කම්මැලි. ඒක නිසා මම තීරණය කරා ඒ කොටස ඕගලන්ට ගේන්නේ නැහැ කියලා. නමුත් මේක ව්‍යාපාර ලෝකයට අපි ඇප්ලයි කරලා බලනකොට ඩෙඩ් හෝස් තියරි එකේදී මේකේ අපි තේරුම් ගත යුතු කාරණා කීපයක් තියෙනවා. ඉස්සෙල්ලා සඳහන් කරා වගේ කිසිම විදිහකින් ප්‍රයෝජනවත් වෙන්නේ නැති ප්‍රොජෙක්ට් එකකට කාලය මිඩක්කු කිරීම හරි මොන හරි දෙයක් ඒකෙන් ප්‍රතිඵලයක් නැහැ කියලා පෙනිපෙනිත් ඔයගොල්ලෝ ඒකට කටයුතු කරනකොට ඒකෙන් ඉවත් වෙන්නේ කොහොමද කියන එක සම්බන්ධයෙන් මේ තියරි එකෙන් පැහැදිලි කරන්නේ. ඉතින් මේ ඩෙඩ් හෝස් තියරි අපිට ඉගෙන ගන්න පුළුවන් කාරණා කිහිපයක් තියෙනවා. පළවෙනි කාරණේ තමයි ව්‍යාපෘතිය අසාර්ථක බව අවබෝධ කරගන්න. ගොඩාක් ලංකාවේ කළමනාකාරීත්වයෙන් කරන වැරද්ද තමයි ඒ ප්‍රොජෙක්ට් එක නැතේ ව්‍යාපෘතිය ඒකන වැඩ කටයුත්ත අසාර්ථකයි කියලා දැන ඒ සම්බන්ධයෙන් කටයුතු කරන්න උත්සාහ කරනවා. ඒකෙන් අවසාන සිද්ධ වෙන ආයතනයට හෝ ඒකන ක්‍රියාවට පාඩුවක් මිසක් වාසියක් නෙමෙයි. ඒක නිසා පළවෙනි කාරණේ තමයි ඔයගොල්ලෝ තීරණය කරන්න සහ තේරුම් ගන්න ඕනේ ව්‍යාපෘතිය අසාර්ථක බව අවබෝධ කරගැනීම. ඊළඟ කාරණේ තමයි නව්‍යකරණය. නැත්නම් ඉනෝවේෂන් කියලා අපි ඉංග්‍රීසියෙන් කියනවා. මේ ඉනෝවේෂන් වලට කටයුතු කිරීම මගින් මේ ඩෙඩ් හෝස් නැත්නම් මේ ප්‍රයෝජනවත් නැති ප්‍රොජෙක්ට් එකක් වෙනස් පැත්තකට ගෙනියන්න පුළුවන් වෙන හැකියාවක් ලැබෙන. කියන්නේ ඕගොල්ලෝ ඉනොවේටිව් විදිහට හිතන එක, ඉනොවේටිව් ප්‍රොසෙස් එකක් ගේන එක, ඉනොවේටිව් ටෙක්නොලොජි එකක් ගේන එක. එතකොට මේ දේවල් වලට කටයුතු කිරීම ඉතාම වැදගත් වෙනවා මේ ඩෙඩ් හෝස් තියරි එක අඩුපාඩු හොයාගෙන යනකොට. ඊළඟ වැදගත් කාරණේ තමයි මේකට යොදවලා තියෙන මේ ඩෙඩ් හෝස් තියරි එකේ පැහැදිලි කරන්නේ මේ ප්‍රොජෙක්ට් එකකට හෝ යම් කාර්යයකට යොදවලා තියෙන රිසෝසස් නැත්නම් සම්පත් ඉක්මනින්ම වෙනත් කාර්යයකට යොමු කිරීම සහ ඒවා කාර්යක්ෂම යොදවා ගැනීම මගින් මේ ඩෙඩ් හෝස් තියරි එකෙන් වෙන ඉම්පැක්ට් එක අඩු කරගන්න හැකියාව ලැබෙනවා. ඒක ඊටාම වැදගත් කාරණයක්. මොකද නැත්තම් ඒ තියෙන සම්පත් හැම වෙලේම අනවශ්‍ය දෙයකට පාවිච්චි කරන්න ගියාම ඒ සම්පත් නාස්ති වෙන්න පටන් ගන්නවා. ඊළඟ අනිත් කාරණය තමයි එකම තැනක හිරවීමේ සිටීමේ වැළකින්න ඕනේ. අනිවාර්යෙන් මේකේ රැඳිලා හිටියොත් අවසානයේ සිද්ධ වෙන්නේ ආයතනයට වාගේ රැකියා කටයුත්තට පාඩුවක්. ඉතින් අනිවාර්යයෙන්ම ඒක තේරුම් ගන්න යුතු කාර්යයක්. ව්‍යාපාරය කරන කෙනා අනිවාර්යයෙන්ම මේක තේරුම් ගත යුතුයි. ඒ වගේම අනිත් වැදගත් කාරණේ තමයි වඩාත් සාර්ථක තීරණ ගැනීමට කටයුතු කරන්න ඕනේ. මේ වගේ ඩෙඩ් හෝස් තියරි එක වගේ ඉන්සිඩන්ට් එකකට මුහුණ දෙන්නේ නැති වෙන්න වග බලා ගන්න ඕන කාරණේ අන්න ඒක තමයි. හරි තීරණ ගන්න සාර්ථක තීරණ ගන්න කටයුතු කරන්න. ඊටම වැදගත් කාරණයක් මට මේකේ හයිලයිට් කරන්න ඕනේ. වඩාත් ඵලදායී නායකත්වයක් පිහිටවන්න උත්සාහ කිරීම. ඕනෙම ව්‍යාපෘතියක් ඕනෙම ආයතනයක් ඕනෙම ව්‍යවසායකයෙක් වුණත් අසාර්ථක වෙන තරම් තමයි තමුගේ නායකත්වය හරියට නොමැති වීම. ඉතින් මේක නොවන විදිහට කටයුතු කරන්න වග බලා ගන්න ඕනේ. මේ ඩෙඩ් හෝස් තියරි කියන අවදි කරන එක කැලලක් තමයි
වඩාත් ඵලදායී නායකත්වයක් ඇති කිරීමට කටයුතු කිරීම. ඉතින් අවසාන පොයින්ට් එක තමයි වෙනස්කම් වලට ධනාත්මක මුහුණ දීමට කටයුතු කිරීම. ගොඩාක් ආයතන වෙනස්කම් වලට මුහුණ දෙන්න. වෙනස්කම් ඇක්සෙප්ට් කරන්න. ඒක ගැන කිසි කැමැත්තක් නැහැ. ශ්‍රී ලංකාවටත් සිද්ධ වෙලා තියෙන අන්න ඒ දේ තමයි. මොකක් හරි වෙනසක් කරන්න හැදුවොත් ඒ වෙනුවෙන් විරුද්ධව කටයුතු කරන්න යන්නේ. මේ ඩෙඩ් හෝස් තියරි එකෙන් අපිට කියන්න උත්සාහ කරන්නේ ෆේල් වෙච්ච ප්‍රොජෙක්ට් එකක් හරි ෆේල් වෙච්ච ප්‍රොඩක්ට් එකක් ෆේල් වෙච්ච බ්‍රෑන්ඩ් එකකින් හරි ඔයගලන්ට ඉගෙන ගන්න තියෙන දේ ඒ හම්බ වෙන රිසල්ට් එක සම්බන්ධයෙන් ධනාත්මකව බලලා ඊට වඩා හොඳ දෙයක් කරන්න උත්සාහ කරන එක තමයි මේ තියරි එක කියන්නේ. මම හිතනවා මේ තියරි එක ගොඩක් වැදගත් වෙයි කියලා. මම මේ වීඩියෝ එක වෙනස් විදිහකට මේක ගොඩාක් දුරට සවුන්ඩ්ස් නැත්නම් මගේ කටහඬ භාවිතා කරලා තමයි මම මේ වීඩියෝ එක අද කරලා තියෙන්නේ. ඉතින් මම හිතනවා මේ තියරි එක ඔයගලන්ට ගොඩාක් ප්‍රයෝජනවත් වෙයි. විශේෂයෙන්ම අධ්‍යාපන ලබන සිසුවෙකුට මේ තියරි එක ගොඩක් වැදගත් වෙනවා. මොකද තමුන් එක දෙයකට අසාර්ථක නම් ඒක සම්බන්ධයෙන් ආයෙ නැවත දුක් වෙනවත් කටයුතු කරන්නේ නැතුව මේ වගේ දේ විදිහට හිතලා වාගේ ගමන යන්න පුළුවන්. ඉතින් දන්න සිංහලෙන් බිස්නස් YouTube channel එකත් එක්ක ඉදිරියට රැඳිලා ඉන්න තවත් මේ වගේම වැදගත් ප්‍රැක්ටිකල් නැත්නම් ප්‍රායෝගික තියරි සම්බන්ධයෙන් ඔයගොල්ලන්ව දැනුවත් කරන්න මම ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා. එහෙනම් ඔයගලන්ට සුබ දවසක්.